Hi ළමයි welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ගෙනල්ලා තියෙනවා අපේ ඇඟට ගාන්න පුළුවන් හොඳ body oil එකක් natural ingredients දාලා කොහොමද හදාගන්නේ කියන වීඩියෝ එක. ඉතින් මෙයා දැන් තමයි මේ ඉස්කෝලේ ගිහිල්ලා ඇරිලා ආවේ. ඔගොල්ලෝ කියලා තිබ්බ නංගිලත් එක්ක vlog ගේන්න කියලා. ඇත්තටම මේ දෙන්නම අල්ලගන්න හරිම අමාරුයි ළමයි. ඉතින් මට මේ දෙන්නව අල්ලගන්න බෑ. දෙන්නම අද ගෙදර ඉන්නවා. මේ බලන්නකො එක්කෙනෙක් දැන් ෆිල්ම් එකක් බලනවා. Hi. Oh. Venika hi. ඉතින් මේ දෙන්නත් එක්ක බ්ලොග් එකක් ගෙනා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. ඊට වඩා හොඳයි අපි මොනවා හරි හදාගෙන කාගෙන බීගෙන ඉන්න එක ළමයි. හරි. අපි දැන් හදමු අද මම හදන්න යන බොඩි ඔයිල් එක කොහොමද හදන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ අපිට බොඩි ඔයිල් එක හදාගන්න ඕන වෙන natural ingredients ටික. මේවා ඔක්කොම ඔයගලන්ට ඔසුහලෙන් ගන්න පුළුවන් ළමයි. හරිද? ඉතින් මෙතන තියෙනවා කොකුම් පොතු, වැල් මදට, සුදු හඳුන්, වැල්මි, කස්තුරිකහ වගේම වෙනි වැල් ගැට. ඉතින් මේ ටික තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට ඔයිල් වර්ග දෙකක් ඕන වෙනවා. නෑ, බේසික් ඔයිල් එක පොල් තෙල් අපිට ඊට අමතරව ඔයිල් වර්ග දෙකක් තව ඕන වෙනවා. ඉතින් අපිට ඊළඟට ඕන වෙන ඔයිල් දෙක තමයි එකක් ඔලිව් ඔයිල් එක මෙතන තියෙනවා. අනිත් එක තල තෙල් එක. ඉතින් අපිට බේසික් ඔයිල් එක විදිහට අපි ගන්නෙ පොල් තෙල්. ඉතින් ඔයගොල්ලෝ පොල් තෙල් අපි දාගන්න ප්‍රමාණයට අනුව ගන්න ඕනේ. හරි අපි දැන් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම අපි හදාගන්න හදන භාජනයට දාගමු. දැන් අපි මේක මේ විදිහට හොඳට පවුඩර් ටික මික්ස් කරගන්න ඕනේ. ඔයාලට මේක ග්‍රෑම් 50 වගේ ගන්නත් පුළුවන්. ගත්ත ප්‍රමාණයෙන් පොඩ්ඩක් අඩු කරගෙන තමයි තියෙන්නේ. මොකද මම ගත්ත තෙල් ප්‍රමාණය අඩු හින්දා. ඉතින් ඔයගොල්ලෝ ගන්න තෙල් ප්‍රමාණයට තමයි මේ ගාන ගන්න ඕනේ. ඊපස්සේ අපි දැන් මේකට හොඳට ඔයිල් ටික දාගන්න ඕනේ. මේ අපි දාගන්නේ පොල් තෙල්. ඊට පස්සේ අපි මේ විදිහට හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට මේක රත් කරාට පස්සේ මේ ටික විසික් කරන්න එපා. ඒ කියන්නේ ළමයි අපි තෙල් එක හදාගත්තට පස්සේ තෙල් ටික බේරලා අරගත්තට පස්සේ ඉතුරු ටික විසික් කරන්න එපා. ඒක ඔයගලන්ට බොඩි ස්ක්‍රබ් එකක් විදිහට එදාම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ලිපේ තියාගෙන තමයි තියෙන්නේ මේක. දැන් ඒක විනාඩි 10ක් විතර මද ගින්දරේ ඒක අපි හිමීට රත් වෙන්න දෙන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 10කට විතර වගේ. මෙහෙම බුබුලු දාලා ලස්සනට එනවා, හොඳ සුවඳකුත් එනවා. ඉතින් මේ ඊට පස්සේ ඔයගොල්ලෝ අර මම කිව්ව කලින් ඔලිව් ඔයිලුයි තල තෙලුයි ඒක එකතු කරගන්නේ නැහැ. මේක හොඳට අපි නිවා ගන්න ඕනේ. ඔයගලන්ට පේනවා මේක නිකන් උක්කු පේස්ට් එකක් වගේ තියෙන්නේ. ඉතින් මේක හොඳට නිවා ගත්තට පස්සේ තමයි අපි තෙල් එක පෙරාගන්නේ. මට නම් මේක මේ වෙලාවෙම ගාන්න 100ක් නැති වෙච්ච හින්දා මම මේක හොඳට හැඳිගාලා නිවා ගත්තා ඉක්මනට. ඊට පස්සේ මම මෙතනදී වීදුරු බෝතලයක් ගත්තා. ඔයගොල්ලොත් වීදුරු බෝතලයක් ගන්න. හොඳ පිරිසිදු වීදුරු බෝතලයක්. ඊට පස්සේ මේ වගේ පිරිසිදු රෙදි කෑල්ලක් තියලා තෙල් එක මේ විදිහට පෙරා ගන්න. මේ තියෙන්නේ මං කිව්වා ඉතුරු වෙච්ච ටික. මේ ටිකෙන් හොඳට ඇඟ ස්ක්‍රබ් කරන්න පුළුවන්. ඉතින් මමත් දැන් මේ ඉතුරු වෙච්ච රතේ තිබ්බ තෙල් ටිකත් ගාලා අපේ චූටි නංගිට දුන්නා මම මේකෙන් ස්ක්‍රබ් කරගන්න කියලා. එයා ඉල්ලුවා. ඉතින් මමත් ඔන්න චුට්ටක් ස්ක්‍රබ් කරගත්තා. යන මුළු ඇඟේම ගාගත්තා. මේ ටික තමයි හොඳම ටික. ඒ නිසා විසික් කරන්න එපා ළමයි. මේ වගේ වැඩක්වත් කරගන්න ඕනි ළමයි. එයාට කියලාම කකුල පොඩ්ඩක් ස්ක්‍රබ් කරගත්තා.
එයාට ඉතුරුණු ටික දුන්නලු නෑ ළමයි. එයාට තමයි හොඳම ටික දුන්නේ. මේ ටික තමයි හොඳම. හරි. දැන් හොඳටම මගේ තෙල් එක නිවිලා තියෙන්නේ. දැන් තමයි අපි අර කිව්ව ඔලිව් තෙලුයි තල තෙලුයි එකතු කරගන්නේ. ඉතින් ඔයාලට මේකට තව එකතු කරගන්න පුළුවන් පින්ඩ තෙල්. තව කට්ටිය ගොඩක් දාලා තිබ්බා එක එක තෙල් වර්ග. පින්ඩ තෙල් එක මම අහලා තියෙනවා. ඉතින් මට ඒක හොයාගන්න බැරි වුණා. ඉතින් ඔයාලට හොයාගන්න පුළුවන් නම් ඒකත් දාන්න. ඉතින් සතියකට දෙපාරක් විතර මේ බොඩි ඔයිල් එක හොඳට ඇඟේ ගාලා හොඳ මසාජ් එකක් දාලා පැයක් විතර ඉඳලා හොඳට බොඩි වොෂ් එකක් හරි සබන් හරි ගාලා වොෂ් කරන්න. එහෙනම් ඔයාලත් මේක හදලා හොඳ රිසල්ට් එකක් ගන්න. බයි බයි.